වලස් මුල්ලේ උසස් පෙළ පන්තියේ කොල්ලෝ ටිකක් 8 දෙනෙක් විතර නැග්ග පැලකට බියර් බොණ්ඩ. ඔව් පන්ති කට් කරලා යනවනේ තැන් වල. ඔය ගල් පොත් එහෙම යනව නේද මේ? නෑ යනවා. කොල්ලොත් යනවා කෙල්ලොත් යනවා ගල බොඩ අනම්මන හැමතැනම යනවා. ගිහිල්ලා පැලෙන් බහිනකොට අන්තිමට හිටපු කොල්ලා වැටුණා. අපි පොඩි හාරෝ කෙනෙක්ගේ මල්ලිගෙන සුසුම්නාව කැඩුණා. දැන් ඉනින් පල්ලෙහා පන නැහැ. පහුගිය දවස්වල ගෙදර යනකොට රෝද පුටු ඉන්නවා මුත්‍රා පැකට් එක ගහගෙන බටේ ගහගෙන. තාත්තා කියනවා අර හිටපු කොල්ලෝ සේරම බැඳලා රස්සා කරනවා ළමයි ඉන්නවලු. මගේ එක අපි දෙන්න ඉන්නකම් බලාගනියලු ඊට පස්සේ මොකක් වෙයිද දන්නේ නැලු. පැහැදිලිද මං කියන එක? මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන්ට කියන්නේ මොකක් හරි වුණාම අම්මයි තාත්තයි විතරයි. ඒ මොක නැතත් මොකක් හරි වුණාම අපි විඳවන්න ඕන. අපි දුක් විඳින්න ඕන. ඒ නිසා සත්පුරුෂ දරුවනේ ආදරණීය තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය විස මත්ද්‍රව්‍ය වලින් සම්පූර්ණ මිදෙන්න කරනවා නම් නවත්තන්න. ජීවිතය හොඳට හදාගන්න. දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් තරුණයන්ගේ සිත් වලින් මත්ද්‍රව්‍ය වලට ඇති ආසාව දුරු වේවා සාදු කියලා පතන්න.